සුබ දවසක්. අපි අද ඊටාම සුවිශේෂී කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ තමයි කාන්තාවන් විසින් තමන් නිතරම අහන ගැටලුවක් ප්‍රශ්නයක් තමයි අපේ රහස් ප්‍රදේශය නිරන්තරයෙන් එහි තියෙන ගන්ධය වෙනස් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට යම් යම් අවස්ථාවලදී යම් හේතුන් නිසා රහස් ප්‍රදේශයෙන් කිසියම් ආකාරයේ යම් ගන්ධයක් ටිකක් අප්‍රසන්න ගන්ධයක් නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ගඳක් එනවා කියලා කියන්නේ. මේ වගේ ගඳක් මතුවෙන වෙලාවල් තියෙන බව බොහෝ වෙලාවට කියනවා. එතකොට මෙය සාමාන්‍ය ජීවිතයට බලපානවානේ. අපි බලමු මොකද්ද හේතුව? කොහොමද මේ තියෙන ගන්ධය ඇති වෙන්නේ? අයි මේක නැති කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? දීර්ඝව සුවඳවත් තියාගන්නේ කෙසේද කියන කාරණය ගැන අපි අවධානය යොමු කරනවා. මේ සඳහා යෝනි ප්‍රදේශයේ තියෙන රෝම කූප ඉවත් කිරීම එහි ප්‍රධාන අංගයක් විදිහට අපිට සලකන්නට පුළුවන්. මොකද හේතුව කියලා කියනවා නම් අපි දන්නවා දැන් බොහෝ කාන්තාවන් කාර්ය බහුලයි, වෘත්තීන්හි නියැලෙන කියන රස්සාවට යනවා, ගමන් බිමන් යනවා. ගොඩක් වෙලාවට අපි කාන්තාවක් වුණත් යට ඇඳුමක් ඇඳගෙන වැඩි වේලාවක් ඉන්නවා. එතකොට අපි වැඩ කටයුතු කරනකොට, ගමන් යනකොට අපිට එන දහඩිය රැඳීමත් එක්ක සමහර වෙලාවකදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ හේතු කොටගෙන මේ දහඩිය වල තියෙන රසායනික සංයෝග වෙනත් සංඝටක බවට කැඩෙනකොට නිකුත් වෙන යම් යම් රසායනික ද්‍රව්‍ය සහ වායු කොටස් වලින් යම් තරමක සැර අප්‍රසන්න ගන්ධයක් නිකුත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ දීර්ඝව පැවතීම නිසා සමට එම ගන්ධයන් ආරෝපණය වෙලා සම මත එම ගන්ධයන් තැන්පත් වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මුලින්ම අපිට කරන්නට පුළුවන් එක කාරණයක් තමයි මේ යෝනි ප්‍රදේශයේ රෝම කූප ඉවත් කිරීම කියන දේ. ඉතින් මෙතනදිත් ඔබ යම් තරමකට පරිස්සම් වෙන්නට ඕනේ. ඒ තමයි අපි රෝම කූප ඉවත් කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග. සමහර වෙලාවට අපේ අතක හරි මූණේ හරි රෝම කූප ඉවත් කරනකොට කරනවා වගේ සමහර ක්‍රමවේද අනුගමනය කරන්න ගියාම ගැටලු මතුවෙන්න පුළුවන්. දැන් බොහෝ දෙනෙක් කරන ක්‍රියාවක් තමයි යම් කිසි ආකාරයක බ්ලේඩ් එකකින් කියන්නේ රේසර් එකකින් රෝම කූප කපා ඉවත් කිරීම. ඒ බොහෝ වෙලාවට අපි කරන සිද්ධියක්. නමුත් මතක තියාගන්න ඕනේ යම් තරමකදී ප්‍රවේශම් බවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය වුණොත් උපදෙසක් ලබා ගන්න ඒ සඳහා සුදුසු රේසරයක් භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. දැන් මෙතන තමන්ගේ සැමියා රැවුල කපලා පැත්තකට කරපු රේසර් එකෙන් ඔය රෝම කූප ඉවත් කරන්න ගියාම සම මත සීරීම් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් රැවුල කියන්නේ ටිකක් ඝනකම් රෝම කූප වර්ගයක්. එතරම්ම ඝනකම් නොවන තත්ත්වයක් තියෙනවා යෝනි ප්‍රදේශයේන රෝම කූප. එතකොට දැන් ඝනකම් රෝම කූප කපපු රේසර් එකක අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒකේ තියෙන ෂාර්ප්නස් එක අඩු වෙනවා. ඒ කියන්නේ මොට්ට වෙනවා කියලා කියන්නේ. ඒ වගේම අපිට ඇහැට නොපෙනෙන නොතේරෙන සියුම් කඩතුළු ඇති වෙනවා මේ බ්ලේඩ් එකේ. එතකොට අපි මේ යෝනි ප්‍රදේශයේ ඉතා සියුම් නිසා මේ ප්‍රදේශය එයින් අතුල්ලා දමනකොට හැම මත කුඩා සීරීම් ඇති වෙන්නට පටන් ගන්නවා. ඒක සමහරට වොෂ් කරනකොට යම් දැවිල්ලක් ඇති වෙන්නත් පුළුවන්. ඇතැම් විට රෝම සුද්ධ කරන්න ගිහිල්ලා සුළු තුවාල තත්ත්වයන් ඇතිවීම සහ පසුව බිබිලි මතුවීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි සමහරට වැක්ස් කරනකොට වගේ කරනකොටත් මතක තියාගන්න ඒකට සුදුසු ක්‍රමයක් යොදා ගන්නට ඕනේ. සමට ගැළපෙන ක්‍රමයක් වෙන්න ඕනේ. මොකද සමහර වෙලාවකදී එම ප්‍රදේශයේ රෝම ටිකක් ලොකුයි දිග වැඩි වැක්ස් කරලා අදිනකොට සම මත යම්කිසි ආකාරයක සුළු තුවාල තත්ත්වයක් හෝ සීරීම් තත්ත්වයක් හෝ එහි උඩම තියෙන සෛල තට්ටුව හානියකට පත් වෙන්න උනත් පුළුවන්කම තියෙනවා. අනිත් එක රෝම කූප වල බල්බ් එකෙන්ම ගැලවිලා එන හින්දා එන යම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. රයිට්. එතකොට මේකත් එක්කම මතක තියාගන්න ඕන තව විශේෂ කාරණාවක් තියෙනවා. අපි පිරිසිදු භාවය කියන එකේදී හොඳින් සෝදා පිරිසිදු කළා වගේම යෝනි ප්‍රදේශයේ වියලිව තියා ගැනීම ඉතා වැදගත්. අපි බොහෝ වෙලාවට කරන දෙයක් තමයි කාන්තාවන් බොහෝ වෙලාවට මුත්‍රා පිට කළාට පස්සේ සෝදලා එහෙමම තමන්ගේ යට ඇඳුම අඳිනවා. මෙන්න මෙතනදී අපිට අනුගමනය කරන්න පුළුවන් හොඳ ක්‍රියාවලියක් තියෙනවා. ඒ තමයි අලුත් යට ඇඳුම් දෙකක් තුනක් ඔබ නිතර තියාගන්න ඔබේ ළඟ. ඒ වගේම හොඳ ටිෂු පේපර්ස් මොන හරි තියාගන්න. එහෙම නැත්නම් හොඳ ලේන්සුවක් තියාගන්න. ඔබ එම ප්‍රදේශය සෝදා දැමුවාට පස්සේ හොඳින් තෙතමාත්තු කරන්න හැකිතාක් වියලෙන ආකාරයට තෙතමාත්තු කරන්න. ගෙදර නම් ෆෑන් එකකට අල්ලලා හරි හොඳට වේල ගන්න. ඊට පස්සේ හැම විටකම අලුත් යට ඇඳුමක් ඇඳීම ඉතා වැදගත් වෙනවා. අනික් පැත්තෙන් ඔබ මතක තියාගන්න ඕනේ ඔබ අධික ලෙස දහඩිය දාන කෙනෙක් නම් ඊට සුදුසු ප්‍රතිකර්මයක් ගන්නට වෙනවා. ඒ එක්කම ඔබට වෙන ගැටලුවක් ඇති වෙනවද කියලා බලන්න. සමහර වෙලාවට මේ සුදයාම කියන தත්ත්වය. අධික ලෙස සුදයාමේදී මේ සුදයාම කියන්නේ එක්තරා ප්‍රෝටීනයක් පිටවීම. එහි ඉතා ඉක්මනින් යම් දිලීර වර්ග සහ බැක්ටීරියා වලට වැඩෙන්නට හොඳ පසුබිමක් හැදෙනවා. මේක නිසා දුර්ගන්ධයක් හැමීමේ හැකියාව තියෙනවා. මෙතනනුත් එහාට ගිහිල්ලා අපි අවධානය යොමු කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒ තමයි ගැබ්ගල ආශ්‍රිතව ඇති වෙන සමහර ප්‍රශ්න. දැන් කලබල වීමට කියන කාරණයක් නෙමෙයි. නමුත් අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඔබට සාමාන්‍ය විදිහට ඔසප්පීම හෝ එහෙම නැත්නම් ලිංගික උත්තේජනයක දෙන තරලය පිටවීම සාමාන්‍යයි. නමුත් එයින් එහාකට ගිහිල්ලා කහ පැහැති
කොළ පැහැති, දුඹුරු පැහැති, රෝස පැහැයට හුරු හෝ කළු පැහැයට හුරුව ආසන්නව හෝ යම්කිසි තරලයක් පිට වෙනවා නම් එය ඔබේ යට ඇඳුම් වල තැවරෙනවා නම් එයින් ගන්ධයක් නිකුත් වෙනවා නම් සමහර වෙලාවකදී ඔය හාල් මැස්සන් සෝදා දැමූ ගඳට සමාන දෙයක් එහෙම නැත්නම් හාල් හොදපුවාම එන ගන්ධයට සමාන ගන්ධයක් වගේ පිලි ගන්ධයක් කියලා අපි කියනවා සමහර වෙලාවවලදී මෙවැනි දෙයක් ඇති වෙනවා නම් ඔබ වහාම ඔබේ වෛද්‍යවරයාව මුණ ගැසෙන්නට ඕනේ. හරි. ඒකම අපි අනිත් පස්සේ මතක තියාගන්නට ඕනේ. අපි ඊටාම සැර ආහාර ගැනීම. ඒ වගේම ශරීරයේ තරල පිට වෙනකොට එයින් එන ගන්ධයට අපේ ශරීරයෙන් නිකුත් වෙන ඇතැම් රසායන ද්‍රව්‍ය හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ යෝනි ප්‍රදේශයේ යම් ගන්ධයක් තියෙනවා නම් ඔබ ආහාර පාන පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. දැන් එතකොට අපි බලමු එය හැකිතාක් අඩු කරගෙන යම් සුවඳක් ඇති කර ගැනීමට අපිට මොනවද කරන්න පුළුවන් කියන දේ. ඒකත් ඉතා වැදගත් දෙයක්. එහෙනම් කලින් කිව්වා වගේ රොම්මු කුපියවත් කරලා පිරිසිදුව තියාගන්න. අනිත් පැත්තට ගියාම හොඳින් වියලිව තියාගන්න. ඒ වගේම ඔබ සෝදා පවිත්‍ර කරනකොට සැර සබන් නොවන බේබි සබන් වගේ වර්ගයක් භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. එහෙමත් එහාට ගිහිල්ලා අපිට අවශ්‍ය නම් ආයුර්වේදීය වශයෙන් යම් වැදගත්කමක් තියෙන විස බීජනාශක වර්ගයේ යම් කිසි දියරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔබට ගෙදරදී හදා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ තමයි අමු කහ තැඹූ දියර වලින් සේදී හොඳටම කහට විදියට නෙමෙයි යම් තරකට. ඊළඟට ඔබට නිදි කුඹා සහ අමු කහ දෙක මිශ්‍ර කරලා යම් තරමකට තලලා වතුර කෝප්ප 5ක් 6ක් විතර දාලා අඩකට විතර හිඳන තරමට හිඳගෙන එයින් සෝදා පිරිසුදු කිරීම හොඳ දෙයක්. ඒ වගේම තමයි කොහොඹ කොළ තැඹූ ජලයෙන් සෝදා පවිත්‍ර කරගන්න පුළුවන්. ඒවාවලදී බොහෝ වෙලාවට යම් විස බීජ තත්ත්වයක් තියෙනවා නම් එය නාශනය වෙන්නටත් එහි සුවඳක් ඇති කරන්නටත් පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් හොඳ සුවඳ වර්ගයක් සහිත සබන් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. හැමට ඇලර්ජික් තත්ත්වයක් ඇති නොවන දෙයක්. එතනින් එහාට ගියාම සමහර ආලේපන වර්ග යම් දේවල් තියෙනවා අපිට පාවිච්චි කරන්න. ඔබ හොඳින් මතක තියාගන්න ඕන දේ තමයි අපේ මේ ලිංගික ප්‍රදේශය සුවඳවත්ව තියා ගැනීම. එයින් 아무තු ගන්ධයක් නිකුත් වීම අවම කර ගැනීම ඔබේ පෞරුෂයටත් හොඳ ලක්ෂණයක් වෙනවා. ඒ වගේම තමයි ඔබේ ලිංගික ජීවිතයට ඒ ඉතා විශාල ආභරණයක් බවට පත් වෙනවා. ඉතින් අපි අපේ ශරීරය කොහොමදත් පොදුවේ සුවඳවත්ව තබා ගැනීමට උපරිම උත්සාහ ගැනීම තමයි ඉතාම හොඳ වෙන්නේ. හොඳින් මතක තියාගන්න ඔබේ ලිංග ප්‍රදේශය කියන්නේ ඔබේ ශරීරයේ ඉතාම වැදගත් කොටසක්. ඒ ඔබේ ජීවිතයට වගේම ඔබේ පෞල් ජීවිතයට ඔබේ ලිංගික ජීවිතයටත් වැදගත් කාරණාවක්. ඉතින් ඒ නිසා එම ප්‍රදේශය සුවඳවත්ව තියාගන්න අනවශ්‍ය ගන්ධයක් ඇතිවීම වළක්ව ගන්න ඔබ උත්සාහ කරන්න. ඒ වගේම මතකයේ තියාගන්න එම ප්‍රදේශයෙන් ඔබට කොතරම් උත්සාහ කළත් වළක්වා ගත නොහැකි ගන්ධයක් එනවා නම් එයින් යම්කිසි අනවශ්‍ය තරල එනවා නම් ඔබ යම්කිසි සෞඛ්‍ය ගැටලුවකින් දෝ පෙළෙන්නේ කියන එකටත් ඉගියක් ලබා ගත හැකි නිසා ඒක ගැන අවධානයෙන් සිට එය වෛද්‍ය උපදෙසක් ගැන සුව කර ගැනීමත් ඔබේ ඉතාම වැදගත් කාරණාවක් කියන එක මතකයේ තියාගන්න.